ඔන්න මේක බැලුවට පස්සේ මම කොහොම හරි මේක සම්පූර්ණ කරගන්නවා 100%ක් විභාග ප්‍රශ්නත් එක්කම කම්ප්ලීට් කරගන්නවා වගේ අයිඩියා එකක් ඉන්නවනම් කතා කරලා සම්පූර්ණ පැක් එක ඉල්ලගෙන දවසක් වගේ කාලයක් ඇතුළත ඔයාලට 100% හරිද විභාගයට අවශ්‍ය කරන 100%ක් මට්ටම ලබා ගන්න. නිසා ඉගෙන ගන්නවා කියලා කියන්නේ මේ සබ්ජෙක්ට් එකේ අවබෝධය කොහොමද මේක වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? මේකෙන් මොකක්ද වෙන්නේ කියන අදහස් සහිතව ඉගෙන ගන්න. එහෙම නැතුව නිකන් ආකෘතියකට ෆිල් කරනවා කියලා කියන්නේ ඒක තේරුමක් නැහැ. ඒක ඇතුළේ වාට මේ ප්‍රශ්න 100%ක් කරන්න බෑ. ඒක විශේෂයෙන් මතක් කරනවා හරියට ඉගෙන ගන්න. වැරදි ඉගෙනීම් ක්‍රම වලින් වෙන්නේ ලොකු අසාර්ථකත්වය. ඉගෙන ගන්න නැතුව ඉන්නවා කියන්නේ බිඳුව. වැරදි ඉගෙන ගැනීම කියලා කියන්නමයි වෙනම පැත්තකට එන. ඒක වැඩක්ම නේ. අපරාධ ආයාසයකුත් දර. හරි ක්‍රමයට ඉගෙන ගන්න. ඒක දැන් ඔන්න ගිණුම් ගණ සමීකරණ වලට අදාළ මූලික හැඳින්වීම සහ මේකේ තියෙන දෙවෙනි කොටස වෙච්ච හිමිකම් සම්බන්ධයෙන් අවබෝධය මම ඔයාලට ලබා දුන්නා. හරි. එතකොට මේ පළවෙනි කොටස ඔන්න අවසන්, දෙවෙනි කොටසත් හරි. හරි. ඊළඟට මේකේ තියෙන කොටස් ටික මම ඔන්න ඔයාලට සංක්ෂිප්තව ලියලා තියෙනවා. මම මේ ටිකත් ඔයාලට පැහැදිලි කරන්නම් සහ ඔයාලට නැවත මතක් කරනවා මේකේ ඩෙප්ත් එකම මේකේ සම්පූර්ණ කොටසම ඔයාලට අර මේකේ අඩුපාඩු තියෙනවා කියලා හිතෙනවා නම් හරියට කෙරුන්නේ නැහැ කියලා හිතුණා නම් හරි වාට ඔන්න මේක බැලුවට පස්සේ මම කොහොම හරි මේක සම්පූර්ණ කරගන්නවා 100%ක් විභාග ප්‍රශ්නත් එක්කම කම්ප්ලීට් කරගන්නවා වගේ අයිඩියා එකක් ඉන්නවනම් කතා කරලා සම්පූර්ණ පැක් එක ඉල්ලගෙන දවසක් වගේ කාලයක් ඇතුළත ඔයාලට 100% හරිද විභාගයට අවශ්‍ය කරන 100%ක් මට්ටම ලබා ගන්න පුළුවන්. ලබා ගන්න එක වඩා හොඳයි. හරි මොන හරි පොඩි හරි අඩුපාඩුවක් තියෙනවනම් මොකද හේතුව ළමයි මේක ඇතුළේ දැන් සමහරට මේ පොඩි කොටසක් හරි මට තේරෙන්නේ නැහැ මූල්‍ය ප්‍රකාශන හදන්න වගේ අයිඩියා එක තියෙනවා නම් හරි අනිත් ඒවා පුළුවන් හරි වගේ ඉන්නවට වඩා මේකේ ඔයා දැන් ඒක බැරි වෙන්න මොකක් හරි වා ඉගෙනුම් සමස්ත ක්‍රියාවලිය අවුලක් තියෙනවා. හරිද? ඒ කියන්නේ වා මේ ඉගෙනගත් එකේ මේ කොටස් ටික හරියට කරලා මේ පාඩමම හරි විදිහට ඔයා ඉගෙන ගත්තා නම් මේ සියල්ල පුළුවන් වෙනවා. හරිද? එතකොට හරි රිද්මේට යන්නේ නැතුව සමහර වෙලාවට මුලදී ඔයා කරලා තියෙන ක්‍රමවේද වැරදි ක්‍රමවේද හින්දා මේ පාඩම නැත්තම් මේ පාඩම මෙන්න මේ කොටස කරගන්න බෑ. හරිද? එතකොට ඒ වගේ අවස්ථාවක මේ කොටස විතරක් ඉගෙනගෙන හරියන්නේ නැහැ. සමස්තය ඉගෙන ගත යුතුයි. හරිද? ඒක ඔයාට අර කාලයක් ගියාට පස්සේ තේරෙන දෙයක්, රිවිෂන් එහෙම ගියාම තේරෙන දෙයක්. හැබැයි ඔයාට මුල් වෙලාවෙදි මේක තේරුම් ගත්තොත් ඔය ගොඩක් ලෙසන් මොන විෂය වුණත්. හරිද? මේක අර ඒ අදාළ නිවැරදිම ක්‍රමවේදයේ ඔයා මේක ඉගෙන ගත්තොත්, හරිද? මුලින් ඉඳලා හරියට ඉගෙන ගත්තොත් මේක 100%ක් පුළුවන් වෙනවා. සහාර අඩුපාඩු තියෙන කොටස පැලස්තර අලවන්න ගියොත් එහෙම පොඩ්ඩක් ඒක 100% කම්ප්ලීට් වෙන ප්‍රවණතාවය අඩුයි. හරි ඒකත් විශේෂයෙන් මතක් කරනවා. ඉතින් ඒකට අවශ්‍ය පහසුකම ආර තියෙනවා. හරි අපි යමු ඊළඟ කොටසට. ඒ තමා ලාභය. හරි තුන්වෙනි කොටස. මම ඒකට අපි මෙතන පහලින් ගමු. හරි තුන්වෙනි කොටස ලාභය. මොකද්ද මේ ලාභය කියන්නේ? හරිද? ඔයා දන්නවා සරලවම ලාභය කියලා කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ඔයාට උත්තරයක් තියෙනවා. මොකද්ද ලාභය කියන්නේ? මෙහෙමයි ළමයි. ලාභය කියලා කියන්නේ කිසියම් කාල සීමාවක හරිද? අපි මොන හරි මෙන්න මේව ටයිම් එකක් ගන්නවා. මම එක්සැම්පල් එකක් විදිහට ගන්නම්කෝ 2026 අවුරුද්ද හරිද? එතකොට මෙන්න මේ 2026 අවුරුද්දේ හරි 1 ඉඳලා 12:31 කියන කාල සීමාව ඇතුලේ. හරි? මෙන්න මේ සීමාව ඇතුලේ උපයපු ආදායම් තියෙනවා. හරි? අන්නේ ආදායම් වලින් වියදම් අඩු කරාට පස්සේ හරි එනාගේ එන උත්තරේ තමා අපි හඳුනාගන්නේ මොකක් කියලාද? ලාභය හෝ අලාභය. මේක ධනාගයක් වුණොත් එහෙම ඒක අපි හඳුනා ගන්න මොකක් කියලාද? ලාභයේ වශයෙන් උත් සහ මේක ඍණාගයක් වුණොත් ඒක අපි අලාභයේ විදිහට හඳුනා ගන්නවා. හරි? ඕකයි කතාව. මේක තමයි ලාභය එහෙම නැත්නම් අලාභය කියලා කියන්නේ. මේක ළමයි හොයන ක්‍රම දෙකක් ඔයාට මේ පාඩම තුල කියලා දෙනවා. හරි? ගොඩක් කට්ටිය මේකෙදී අර එහෙම හරි අදහසක් නැහැ. ලාභය අලාභය හොයන්න කිව්වට පස්සේ ප්‍රශ්න තුල අපිට ක්‍රමවේද දෙකක් යටතේ හදන්න පුළුවන්. සමහර ප්‍රශ්නවල මේ ක්‍රමවේදෙට හදන්න, හරි මේකට හදන්න කියලා කියනවා. එතකොට ඔයා ඒ අදාළ ක්‍රමවේදය ගැන හරි අවබෝධයක් තියෙන්න ඕනේ. හරිද? ගොඩක් කඩේ සමීකරණයෙන් හදන්න එහෙම නෙමෙයි ඈ. හරි? ඔන්න මං හරි අදහස ඔන්න සම්පූර්ණයෙන් කියනවා. මේකේ පළවෙනි ක්‍රමය තමයි. හරි? අපි පළවෙනි ක්‍රමය හඳුන්වනවා සුද්ධ වත්කම් ප්‍රවේශය. සුද්ධ වත්කම් ප්‍රවේශය. හරි? මේ සුද්ධ වත්කම් ප්‍රවේශය කියන්නේ මොකක්ද සහ ඒකේ වෙන්නේ මොකක්ද කියලා මම ඔයාලට පැහැදිලි කරන්නම්. හරිද? මෙහෙමයි වැඩි. මේ සුද්ධ වත්කම් කියන්නේ මොකක්ද? ඒක ඉස්සෙල්ලාම තේරුම දැනගන්න එපේ. හරි? සුද්ධ වත්කම් කියන්නේ මොකක්ද? හරි. මෙන්න මෙහෙම එකක්. සුද්ධ වත්කම් සුද්ධ කරන්න. එන්න ඔයා දන්නවනේ වත්කම්
සමානයි වගකීම් ධන හිමිකම්. හරිද? මේකෙන් අපි වගකීම් අයින් කරමුකෝ. කොහොමද? වත්කම් වලින් අඩු කරන්න වගකීම්. එතකොට එනවා මොකද්ද? හිමිකම. හරි? ආය අනුව ඕක තමයි සුද්ධවත්කම්. ඒතකොට සුද්ධවත්කම් කියන ළමයි හිමිකම. හරි? සුද්ධවත්කම් කියලා කියන්නේ හිමිකමට කියන තවත් නමක්. එතකොට සුද්ධවත්කම් ප්‍රවේශය කියන්නේ හිමිකම ඇසුරෙන්. හිමිකම ඇසුරෙන්. හරි? ඇසුරෙන් කියලා තියෙන්නේ. හිමිකම ඇසුරෙන් ලාභය හොයන විදිය. ඔන්න ඕක තමයි සුද්ධවත්කම් ප්‍රවේශය. හරිද? ඔය යටතේ දැන් මේක හරියට තේරුම් ගන්න. නැත්තම් මේවා අර පාඩම් කරලා මේක කරන්න බෑ. හරි? ඔයගොල්ලෝ මේ තියරි ඉගෙන ගන්නකොට එහෙම හින්න දේවල් පාඩම් කිරීමක් සිද්ධ කරනවා. එහෙම කරන්න බෑ accounting. මේක තේරුම් ගන්න. සුද්ධවත්කම් ප්‍රවේශය කිව්වට පස්සේ ඔයගොල්ලෝ ඔළුවේ අයිඩියා එක තියෙන සුද්ධවත්කම් කියන්නේ හිමිකම, ප්‍රවේශය කියන්නේ ඇසුරෙන්, හිමිකම ඇසුරෙන්. මේකට සූත්‍රයක් තියෙනවා. මම මේක ලියන්න මේකේ ඩෙප්ත් එක කියන්නේ මේ සූත්‍රය හැදෙන විදිය, සූත්‍රය ඕන විදිහකට ඔයාලට හදා ගන්න. සූත්‍රය හදන විදිය කියලා දෙන්න පුළුවන්. හරිද? ඒ සූත්‍රය හදන විදිය ඉගෙන ගත්තොත් තමයි ඔයාලට ඕන ප්‍රශ්නයක් කරන්න පුළුවන්. නැත්තම් සූත්‍රය පාඩම් කරගෙන කරන්න බෑ. පුළුවන්. යම් කොටසක් විතරයි. 100%ක් කරන්න බෑ. සහ මේකේ සූත්‍ර කිහිපයක් තියෙනවා. ඔයා දැකලා නැති සූත්‍ර තියෙන්නත් පුළුවන්. හරිද? ඒවා ඔයාට කරන්න පුළුවන් වෙන්නේ මේ සූත්‍රේ ගොඩ නැගෙන විදිය කිව්වොත් තමයි. නැත්නම් ඉගෙන ගත්තොත් තමයි. හරි බලමු මොකද්ද මේ සූත්‍රය සහ ඒක කොහොමද ගොඩ නැගෙන්නේ කියලා. මේකයි ගොඩ නැගෙන විදිය. හරි? ලාභය හෝ අලාභය හොයන්න පුළුවන් කොහොමද? අග හිමිකමින්. හරි? අග හිමිකමින් මුල හිමිකම අඩු කරලා මේකට එකතු කරනවා ප්‍රාග්ධනයේදී. හරි? සෝරි ප්‍රාග්ධනයේදී නෙමෙයි අපි මේකෙන් එකතු කරන්නේ ගැනිලි. හරි? ඇයි හේතුව කියලා දැනගන්න ඕනේ. ගැනිලි එකතු කරලා අපි ඊට පස්සේ අඩු කරනවා ප්‍රාග්ධනය යෙදීම්. ප්‍රාග්ධන යෙදීම අඩු කරනවා. හරිද? ඔන්න සූත්‍රය. මේකෙන් හොයන්න පුළුවන්. හරි? දැන් මේක පාඩම් කරගත්තා කියලා කරගන්න නම් බෑ. එහෙම ප්‍රශ්න සහගත තැන් එනවා. ගොඩක් වෙලාවට දැන් සමහර ගණන් වල සමහර ගණන් වල ගැනිලි නැහැ. ඒතකොට ඔයගොල්ලන් ගැනිලි නැතුව කොහොමද හොයන්නේ? අන්න එහෙම ප්‍රශ්න එනවා. හරිද? සහ මේකෙන් තව ගොඩ නැගෙන එච්චර ජනප්‍රිය නැති මේකෙන් තව ගොඩ නැගෙන සූත්‍රයක් තියෙනවා. මොකක්ද නේද? මෙන්න මෙහෙම හොයන්නත් පුළුවන්. ලාභය හෝ අලාභය සමානයි අග රඳවාගත් ඉපයුම්. නැත්නම් රඳවාගත් ලාභය. රඳවාගත් ඉපයුම් වලින් අඩු කරනවා මුල රඳවාගත් ඉපයුම්. හරි? මුල රඳවාගත් ඉපයුම්. හරි? අඩු කරලා මේකට එකතු කරනවා ගැනිලි විතරක්. ගැනිලි විතරක්. හරි? මෙහෙම හොයන්නත් පුළුවන්. මේකත් අර කියන සූත්‍රය වගේම එකක්. හරිද? එතකොට දැන් ඔයා මේවා දන්නේ නැත්තම් මේවා ඉගෙනගෙන නැත්තම් sorry. මේවා ඉගෙනගෙන නැත්තම් 100%ක් සම්පූර්ණ කරගන්න. මොකද හේතුව මේ වලින් අනිවාර්යෙන් ප්‍රශ්න එනවා. හරිද? එතකොට මේකේ ඉගෙන ගන්නවා කියලා කියන්නේ දැන් මේ සූත්‍රය බලාගෙන මේක කෙලින්ම ඇප්ලයි කරලා ගන්න හදන එක නෙමෙයි. මේක ගොඩ නැගෙන විදිහත් අවබෝධ කරගත යුතුයි. ඔය විදිහට ඔයාලට ලාභය හොයන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි මොකද්ද? දෙවෙනි ක්‍රමය ආදායම් වියදම් ප්‍රවේශය. ආදායම් අපි හඳුන්වනවා ආදායම් වියදම් ප්‍රවේශය. ආදායම් වියදම් ප්‍රවේශය. හරි? ඒක ළමයි මෙන්න මෙහෙමයි. මේකෙදි කරන්නේ යම් කාල සීමාවක තියෙන හරි ආදායම් ටික අරගෙන හරි කාල සීමාවේ තියෙන ආදායම් ටික අරගෙන ඒ ආදායම් ටෝටල් එකෙන් වියදම් ටෝටල් එක අඩු කරනවා. හරි? ඕක තමයි ආදායම් වියදම් ප්‍රවේශය කියලා කියන්නේ. සහ මේ සඳහා අපි හදන විශේෂ ප්‍රකාශනයක්. ඒකට කියනවා ලාභ හෝ අලාභ ප්‍රකාශනය. හරි? ලාභ හෝ අලාභ ප්‍රකාශනය. එහෙම නැත්නම් ආදායම් ප්‍රකාශනය. හරිද? එතකොට මෙන්න මේ විදිහට ඔයාට මොකක් හොයන්න පුළුවන්ද? ලාභය හොයන්න පුළුවන් තව ක්‍රමයක්. හරිද? හරි. එතකොට ලාභය හොයන්න පුළුවන් ක්‍රම දෙකයි සුද්ධවත්කම් ප්‍රවේශයයි සහ මොකද්ද? ආදායම් වියදම් ප්‍රවේශය. මේ දෙකෙන්ම හොයන්න පුළුවන්. ඒතර ඔයාට නිශ්චිතව ගානක කිව්වොත් හරි මේ ක්‍රමයට හදන්න කියලා ඒ ක්‍රමයට තිබ්බොත් විතරයි ලකුණු දෙන්නේ. හරි? නැත්තම් ඔයාට මේකෙන් කැමති ක්‍රමයකට පහසු ක්‍රමයකට හදන්න පුළුවන්. හරි? සහ තවත් ක්‍රම තියෙනවා හදන්න පුළුවන්. අභ්‍යාස තුලින් ඔයාට ඒක පැහැදිලි කර යුතුයි, ඒත්තු ගන්න යුතුයි, හැදෙන විදිය කියලා දෙන්න ඕනේ. ඒක ඔයාට අවබෝධය නැත්තම් අවස්ථාව තියෙනවා ඒක ලබා ගන්න. හරි. ඔන්න දෙවෙනි කොටස. ඒ තමයි මොකද්ද? ඒ තමයි ලාභය හෝ අලාභය සම්බන්ධයෙන්. හරි? ඔන්න ඒකත් ඉවරයි. හරි? ඒකත් අවසන්. හරි. ඊට පස්සේ ඊළඟ කොටස 4 ආරම්භක ශේෂ. මොකද්ද මේ ආරම්භක ශේෂ කියලා කියන්නේ? හරි? අපි ඒකත් බලමු. මොකද්ද ආරම්භක ශේෂ කියන්නේ? මම ඒක දෙවෙනි ඊළඟ පිටුවට ගන්නම්. ආරම්භක ශේෂ. හරි. මෙන්න මෙහිමයි. ආරම්භක ශේෂ කියලා කියන්නේ ළමයි ඔයා දන්නවා අපේ ගිණුම් කරන සමීකරණය ඇතුලේ හරි
ගිණුම් කරන සමීකරණය ඇතුලේ අපි අධ්‍යයනය කරන්නේ හරි යම් කාල සීමාවක ගනුදෙනු සමීකරණයට දාන විදිහ. හරි. එතකොට අපි යම් කාල සීමාවක් ගන්නවනේ. උදාහරණයක් විදිහට අපි 2026 ගන්නවා. 2026 1 1 ඉඳලා හරි 1:31 වෙනකන් ගනුදෙනු සටහන් කරනවා කියලා හිතන්නකො. හරි. එතකොට මෙහෙම දානකොට හරි මේ 1:1 ඉඳලා 1:30 වෙනකන් දානකොට 1:1 පටන් 1:30 වෙනකන් දානකොට මෙන්න මේ දවසට කලින් ගනුදෙනු වෙලා හරි මේ දවසට ඉතිරි තත්වයන් තියෙන්න පුළුවන්. හරි ඉතිරි දෑ තියෙන්න පුළුවන්. අන්නේ ඉතිරි දෑ හරි උදාහරණයක් විදිහට කලින් වෙච්ච ගනුදෙනු හේතුවේ මොනවද තියෙන්න පුළුවන්ද? වත්කම්. ඒ කියන්නේ ගොඩනැගිලි යාන්ත්‍ර සූත්‍ර හිතන්නකෝ කලින් ව්‍යාපාරේ ගනුදෙනු කරා නම් හරි මේ කාල සීමාවේ මුල හරි ගත්තට පස්සේ සටහන් කරනකොට හරිද මේ කාල සීමාවේ මුල සටහන් කරනකොට බිඳුව වෙන්නේ නැහැනේ කලින් තිබ්බේවා ඉතුරු වෙලා තියෙනවනේ. හරි අන්නේ විදිහට ඉතුරු වෙලා තියෙන ඒවා අපි හඳුන්වනවා මොනවා විදිහටද? ශේෂයන්. හරි ශේෂයන් විදිහට හඳුන්වනවා. අන්නේ ශේෂ ටික දාලා අපිට ගිණුම් කරන සමීකරණය හදන්න වෙනවා. හරි මම එක්සැම්පල් එකක් විදිහට ඒකවා දක්වන්නම්. හරි ඉතින් උදාහරණයක් විදිහට දැන් අපි ගිණුම් කරන සමීකරණය වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. හරි එතකොට මේ කියන සමීකරණේ හරිද කලින් වෙච්ච ගනුදෙනු හේතුවෙන් හරි අපි හිතමු 1:1 ශේෂයන් විදිහට හරි අපි හිතමු ඉතුරු වෙලා තියෙන මොනවද? වත්කම් ලක්ෂ 5ක් තියෙනවා. ඊට පස්සේ ඒකෙන් වගකීම් ලක්ෂ 2යි. හිමිකම තියෙනවා ලක්ෂ 3ක්. හරි. අන්නේ විදිහට කලින් වෙච්ච ගනුදෙනු හේතුවෙන් ඉතුරු වෙලා තියෙන තත්ත්වයන් තමයි ආරම්භක ශේෂ කියන්නේ. මේක තව විවිධ විදිහට වාට දක්වන්න පුළුවන්. විහිදවා ලියන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපි මෙතනින් පස්සේ මෙන්න මේ ගනුදෙනු ටික සටහන් කිරීම කරන්නේ. ආරම්භක ශේෂයන් කියලා කියන මතක තියාගන්න පෙර කළ ගනුදෙනු හේතුවෙන් හරි අදාළ කාලච්ඡේදයේ මුල ඉතුරු වෙලා තියෙන තත්ත්වයන් ඉතුරු වෙලා තියෙන දේවල් වලට තමයි ආරම්භ ශේෂ කියන්නේ. ඒක ප්‍රායෝගිකව ගත්තොත් එහෙම හිතන්න හරි ගිය අවුරුද්දේ කරපු ගනුදෙනු හේතුවෙන් අපේ දැන් ඉතුරුලා තියෙනවා මුදල් ප්‍රමාණයක්. හරිද? අන්න ඒක මුදල් ශේෂය අපේ ආරම්භක ශේෂ කොටසට එනවා. හරිද? සහ මතක තියාගන්න මේකේ ආරම්භක ශේෂ විදියට එන්නේ වත්කම් ශේෂ, වගකීම් ශේෂ සහ හිමිකම් ශේෂ විතරයි. ආදායම් වියදම් ශේෂ වෙන්නේ නැහැ. හරි? ඒකටත් හේතු තියෙනවා. අපි පාඩම කරනකොට ඒවා හේතු සහිතව පැහැදිලි කරනවා. ඒක දැන් ඔයා පොයින්ට් එකක් විදිහට මතක තියාගන්න ආරම්භක ශේෂ විදිහට එන්නේ මේ තුන විතරයි. හරි? ඔන්න ඔයාට ආරම්භක ශේෂ කතාවත් එතනින් අධ්‍යයනය කරගත්තා. හරි? අපි යමු ඊළඟ කොටසට. ඒ තමයි මූල්‍ය ප්‍රකාශන. විශේෂ කොටසක් ළමයි මේක ගොඩක් කට්ටිය නිකන් බෑ. හරිද? හරි අවබෝධයක් නැහැ. හැබැයි මේක ඊටාම පහසුයි. හරි මේ ගිණුම් සමීකරණය ඇසුරෙන් මූල්‍ය ප්‍රකාශන හදනවා කියලා කියන එක ලොකු දෙයක් නෙමෙයි. හරිද? වැඩේ තියෙන්නේ ඕගලන් ඒක අමාරු කරගෙන තියෙන්නේ. හරිද? ඒ කියන්නේ අර මූල්‍ය ප්‍රකාශන හදන සිස්ටම් එකක් තියෙනවා. ඒ සිස්ටම් එකයි මේ සමීකරණය ඇසුරු කරගෙන මූල්‍ය ප්‍රකාශන හදන විදිය දෙකක්. හරිද? ඒ කියන්නේ මේ ඒ කියන්නේ මූල්‍ය ප්‍රකාශන හදද්දී අපි ඒ සඳහා තියෙන වෙනම පාඩමක් තියෙන 6 වෙනි පාඩම. ඒකේ හදන සිස්ටම් එකට නෙමෙයි මෙතන හදන්නේ. ඒකම තමයි මේකේ පොඩි වෙනස්කම් ටිකක්. මේක හෙන්න ඊසිලි හදන්න පුළුවන්. ඒ ලේසි ක්‍රම. හැබැයි සමහර ලේසි ක්‍රම තියෙනවා මේ ලේසි වුණාට නිවැරදි නැහැ. හරිම නැහැ. හැම එකටම පාවිච්චි කරන්න බෑ. ඕනම ගානක් හදන්න පුළුවන්. හරි? ඕනම ගානකට පාවිච්චි කරන්න පුළුවන්. මේ මූල්‍ය ප්‍රකාශන හදන්න තියෙන ක්‍රමයක් තියෙනවා. හරි? ඒක මට ඔයාලට කියලා දෙන්න පුළුවන් පොඩි වෙලාවක් අරගෙන අපි ඒක බලමු පාඩම යන අතරතුර කොහොම හරි මම මේ ගැන ඔයාලට අවබෝධයක් ලබා දෙන්නම්. ඒතර මතක තියාගන්න මේ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන්. හරි? මේ අපේ 5 වෙනි කොටස. හරි? එතකොට මේ 5 වෙනි කොටස වෙච්ච මූල්‍ය ප්‍රකාශන. හරි? මූල්‍ය ප්‍රකාශන කියන කොටස. හරි? ගත්තොත් එහෙම මේ මූල්‍ය ප්‍රකාශන වල වාර ඉදිරිපත් මෙන්න මේක මතක තියාගන්න මූල්‍ය ප්‍රකාශන දෙකක් අපි හදනවා. හරි? ඒකෙන් කරන්නේ එක මූල්‍ය ප්‍රකාශනයක්. හරි? හරි? මේක හැදෙන්නේ යම් කාල සීමාවකට ගිණුම් කාලච්ඡේදය කියලා කියනවා. හරිද? එතකොට මෙන්න මේ ගිණුම් කාල සීමාවේ හරි? මූල්‍ය ප්‍රකාශන අපි හදනවා ප්‍රධාන වශයෙන් දෙකක්. එකක් තමයි ලාභ හෝ අලාභ ප්‍රකාශනය. හරි? ලාභ හෝ අලාභ ප්‍රකාශනය. දෙක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. හරිද? මෙහෙමයි ළමයි. මතක තියාගන්න මේ ගිණුම් කරන සමීකරණ ඉගෙන ගන්න අපි පදනම් කරගන්නේ හරි
මොන ව්‍යාපාරයක්ද කියන එක. අපි පදනම් කරගන්න ළමයි තනි පුද්ගල වෙළඳ ව්‍යාපාරයක්. හරි? තනි පුද්ගලයෙක්ට අයිති වෙලා තියෙන වෙළඳ ව්‍යාපාරයක්. තමා ගිණුම් කරන සමීකරණ ඉගෙන ගන්න පදනම් කරන. තව ව්‍යාපාර පදනම් කරගෙන මේක ඉගෙන ගන්න පුළුවන් ඈ. හැබැයි අපි ඉගෙන ගන්නේ තනි පුද්ගල වෙළඳ ව්‍යාපාරයක් පදනම් කරන. එතකොට මේ මූල්‍ය ප්‍රකාශන ගත්තොත් එහෙනම් මූල්‍ය ප්‍රකාශන පහක් තියෙනවා. හරි? මූල්‍ය ප්‍රකාශන පහක් තියෙනවා ඔක්කොම. මොනවද මූල්‍ය ප්‍රකාශන පහ? ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, හිමිකම් වෙනස් වීම පිළිබඳ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ගිණුම් ප්‍රතිපත්ති හා සටහන්. එතකොට මේ පහෙන් මේ ව්‍යාපාරයට අදාළව තනි පුද්ගල වෙළඳ ව්‍යාපාරයට හදන්නේ මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන දෙක විතරයි. ලාභ හෝ අලාභ ප්‍රකාශනයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය විතරයි. හරිද? දැන් මේකෙත් අර හදන විදිහ ආකෘති විතරක් නැතුව මේකේ අයිඩියා එක තියාගන්න. එතකොට ගාන 100%ක් හරියට හදන්න පුළුවන්. මොකද ගාන හදන තුරු ප්‍රශ්න එන්නේ හරි ඔයාට අර ගාන පිළිබඳ අයිඩියා එකක් නැහැ. අයිඩියා එකක් තිබ්බොත් එන ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ප්‍රශ්න එන එක නවත්තන්න බෑ. ප්‍රශ්න එන එක නවත්තන්න බෑ. ප්‍රශ්න ආවට පස්සේ ඒක තේරුම් අරගෙන විසඳ ගන්නයි ඔයා ඉගෙන ගන්න. එතකොට ඒක තේරුම් අරගෙන ඉගෙන ගත්තාම ප්‍රශ්නයක් කියලා කියන්නේ ඔයාට විසඳ ගන්න පුළුවන් දෙයක්. හරිද? ප්‍රශ්න එන එක කිසි කෙනෙක්ට වළක්වන්න බෑ. සාමාන්‍ය ජීවිතෙත් එහෙම තමයි. ගානක් හදනකොටත් එහෙම තමයි. ගානක් හදනකොට ඔයාට විතරක් නෙමෙයි අයිලන්ඩ් ෆස්ට්වත් ප්‍රශ්න එනවා. එයාට අවබෝධය තියෙනවා විසඳ ගන්න. ඔයාට නැත්තේ යන්නේ එතන. නැත්තම් මට බෑ කියන එක නෙමෙයි අවබෝධය හදාගන්න ඒ මත ඔයාට එන ඕන ප්‍රශ්නයක්. එක එක අයට එක එක විදිහේ ප්‍රශ්න එන්නේ. හරිද? ඒ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. හරි ඒ නිසා ඉගෙන ගන්නවා කියලා කියන්නේ මේ සබ්ජෙක්ට් එකේ අවබෝධය කොහොමද මේක වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? මේකෙන් මොකක්ද වෙන්නේ කියන අදහස් සහිතව ඉගෙන ගන්න. එහෙම නැතුව නිකන් ආකෘතියකට ෆිල් කරනවා කියලා කියන්නේ ඒක තේරුමක් නැහැ. ඒක ඇතුළේ ඔයාලට මේ ප්‍රශ්න 100%ක් කරන්න බෑ. ඒක විශේෂයෙන් මතක් කරනවා හරියට ඉගෙන ගන්න වැරදි ඉගෙනීම් ක්‍රම වලින් වෙන්නේ ලොකු අසාර්ථකත්වය. ඉගෙන ගන්න නැතුව ඉන්නවා කියන්නේ බිඳුව. වැරදි ඉගෙන ගැනීම කියලා කියන්නේ ළමයි වෙනම පැත්තකට යනවා. ඒක වැඩක්ම නැහැ. අපරාධය ආයාසයකුත් දරලා. හරි ක්‍රමයට ඉගෙන ගන්න. ඒක තමයි ඔයාට විශේෂයෙන් මම කරන යෝජනාව. කොහොම හරි ලාභ හෝ අලාභ ප්‍රකාශනය තුල වෙන්නේ හරි යම් කාල සීමාවක තිබ්බ ආදායම් වියදම් ටික අරගෙන ආදායම් වලින් වියදම් අඩු කරලා හරි අපි ලාභය හෝ අලාභය ඉදිරිපත් කරනවා. එතකොට ඒක ධනාගයක් නම් ලාභයේ විදිහටත් ඍණාගයක් නම් අලාභයේ වශයෙන් උත් හඳුන්වනවා. ලාභය අලාභය. හරිද? මේක දක්වන ප්‍රකාශනයට තමයි ලාභ හෝ අලාභ ප්‍රකාශනය එහෙම නැත්නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා කියන්නේ. හරිද? ඊළඟට මේකේ හරි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියන්නේ ලාභ හෝ අලාභ මේක අපි හඳුන්වනවා ලාභ හෝ අලාභ ප්‍රකාශනය එහෙම නැත්නම් ආදායම් ප්‍රකාශනය කියලා. හරිද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා කියන ළමයි යම් කිසි දිනකට ගිණුම් කාල සීමාව අවසන් දින්න ගොඩක් වෙලාවට ගන්නෙ යම් කිසි දිනකට හරි යම් කිසි දිනකට තියෙන මොකද්ද? මූල්‍ය තත්ත්වය. මූල්‍ය තත්ත්වය කියන්නේ මොකද්ද? තත්ත්වය මූල්‍ය තත්ත්වය කියද්දී අල්තයනු දෙකක් කියනවා. මූල්‍ය තත්ත්වය කියන්නේ මොකද්ද? යම් කිසි දිනකට තියෙන වත්කම් කොච්චරක්ද? හරිද? ඊට පස්සේ එකෙන් වගකීම් කොච්චරක්ද? ඊට පස්සේ එකෙන් හිමිකම් කොච්චරක්ද කියලා ඉදිරිපත් කළොත් ඒක මූල්‍ය තත්ත්වය. මේක ඉදිරිපත් කරන ප්‍රකාශනය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. හරිද? ඒතර යම් කිසි දිනකට තියෙන වත්කම් කොච්චරද? වගකීම් කොච්චරද? හිමිකම් කොච්චරද කියලා ඉදිරිපත් කරන ගමන් මේකෙන් වෙන්නේ. හරිද? ආය අනුව ඔන්න ඔය විදිහට අපි මූල්‍ය ප්‍රකාශන දෙකක් හදනවා. මොකේද දාලාද? සමීකරණය පදනම්. ඒතර සමීකරණය පදනම් කරන විශේෂ ක්‍රමවේදයක් අර තමයි මේක අපි හදන්නේ. මේකේ වාට ගාන ඇසුරෙන් සිම්ප්ලි හරියටම කරගන්න විදිය අවශ්‍යයි නම් කතා කරන්න. එහෙනම් අපි වාට එකක් කියලා දෙන්න සූදානම්. හරි මේ ගොඩක් ළමයින්ට රමාරුයි බෑ කියලා කියන කොටසක්. නමුත් මේක හරි පහසුයි. හරි ක්‍රමවේද ඉගෙන ගන්න. මම කලින් කිව්වාසේ හරි කොහොම හරි ඒකෙත් ඔන්න ඔයාට අදහස දුන්නා. ඊට පස්සේ දින මොකද්ද? ගිණුම් කරන සමීකරණය බලාගෙන ගණුදුනු ලියනවා. සමීකරණය මත ගණුදුනු ලියනවා. ඒ කියන්නේ මොකද්ද? මෙහිමයි. හරි. දැන් ඔයා මේකෙදි කරන්නේ හරි මේ 6 වෙනි කොටස හරි මොකද්ද? සමීකරණය මත මොනවා ලියනවද? ගණුදිනු. හරි. සමීකරණය මත ගණුදිනු ලියනවා. හරිද? හරි. එතකොට සමීකරණය මත කොහොමද ගණුදිනු ලියන්නේ? සමීකරණය මත ගණුදිනු ලියනවා. කොහොමද? මෙහෙමයි වැඩේ. මතක තියාගන්න දැන් අපි ගණුදිනු අරගෙන සමීකරණය ලියනවා වගේ මේකේ ප්‍රතිවිරුද්ධ දේ. හරි. එතකොට ඔයා කරන්න ඕනේ අදාළ ගණුදිනුවේ තියෙන බලපෑම. මත ඔයාලට රීඩ් කරගන්න පුළුවන් වෙනවා. බෑක්වර්ඩ් කරන්න තියෙන. හරි ඒක ලොකු දෙයක් නෙමෙයි. සහ මේකේ ඔයාට සමහරලාට එක බලපෑමකට ගණුදිනු දෙකක් වගේ හිතෙන්න පුළුවන්. හරි. මේකට මෙන්න මෙහෙම වෙන්නත් පුළුවන් කියලා. දැන් එක්සැම්පල් එකක් ගත්තොත් එහෙම අපි හිතමු අපේ ගිණුම් කරන සමීකරණය
වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. හරි. එතකොට මේකේ මෙන්න මෙහෙම තිබ්බා කියලා. වත්කම් ධන 10000ක් තියෙනවා. හරි. ඊට පස්සේ හිමිකම් ධන 10000ක් තියෙනවා. හරිද? එතකොට ඔයාට මේකට ලියන්න පුළුවන් දැන් හිමිකම් වැඩි වෙන ගණන් දෙකක් තියෙනවනේ. මොනවද දෙක? එකක් ප්‍රාග්ධනයේදී අනිත් එක මොකද්ද? ආදායම්. දෙකක් තියෙනවනේ. එතකොට ඔයාට මේක ලියන්න පුළුවන්. එකක් ලියන්න පුළුවන් රුපියල් 10000ක හරි මුදල් ප්‍රාග්ධනයක් ඉදීම. මුදල් ප්‍රාග්ධනයක් යෙදීම. මෙහෙම ලියන්නත් පුළුවන්. මෙහෙම ලියන්නත් පුළුවන්. හරිද? ඕනනම් මේකට මෙහෙම ලියන්නත් පුළුවන්. රුපියල් 10000ක මොන හරි ආදායමක්. හරි අපි හිතමු කොමිස් ආදායම කියලා. කොමිස් ආදායම් ලැබීම. මෙහෙම ලියන්නත් පුළුවන්. නිශ්චිතව ලියන්න ඕනේ. හරිද? එතකොට මේ දෙකටම හරි දෙනවා. සමහර අවස්ථාවලදී එකක් ඒගොල්ලන් කියන මේ ඒගොල්ලන් දාලා තියෙනවා අතිරේකතර. මෙන්න මේ මෙහෙම බලපෑමක් වෙලා නැහැ. හරි අපි අවසානයේ කියලා දෙන්නම්. හිමිකරු මේ කාල සීමාව තුළ ප්‍රාග්ධන යෙදීමක් කර නැත. එහෙම වුණොත් මේක ලියන්න බෑ. හරි? එතකොට ඔයාලට ලියන්න පුළුවන් වෙන්නේ මේ කොටස විතරයි. එහෙම තිබ්බොත් අර අන්න ඒ වගේ දේවල් තියෙනවා. හරි? ඒ ඇරෙන්න ඔයාට මේ ඇතුලේ ගනුදෙනු විකල්ප වශයෙන් කිහිපයක් හඳුනා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඔන්න තවත් විශේෂ කොටසක්. එතකොට මේක විවිධ සමීකරණ ඇසුරෙන් ලියන්න පුළුවන් විදි තියෙනවා. හරි? සහ මේක ඇතුලෙත් ඔයා මාස්ටරින් කරගත යුතු කොටසක් තියෙනවා. ඒකට අනිවාර්යෙන් අභ්‍යාස කිහිපයක් එක්කම ඔයා මේ පාඩම අධ්‍යයනය කළ යුතුයි. හරි? ඊළඟ එක අවසාන කොටස මෙතනින් ඉවරයි. ඒ තමා මොකද්ද? ඒ තමා ළමයි 8 වෙනි කොටස. හරි? ඒ තමා මොනවද? විශේෂ සමීකරණ. හරි? අපි ගත්තොත් එහෙම වෙනත් සමීකරණ වශයෙන් ගමු. වෙනත් සමීකරණ හා විශේෂ ගනුදෙනු. හරි? වෙනත් සමීකරණ සහ විශේෂ ගනුදෙනු. හරි. එතකොට sorry. හරි? තමයි ඔයගොල්ලෝ මතක් කරනවා මං හිතන්නේ මාව. හරි? හරි? එතකොට මේ වෙනත් සමීකරණ කියන්නේ මොකද්ද? හරි? මෙන්න මෙහෙම දෙයක් තියෙනවා ළමයි. වෙනත් සමීකරණ වශයෙන් හරි අපේ ඔය මූලික ගිණුම් කරන සමීකරණයට අමතරව තව සමීකරණ රාශියක් ගන්න පුළුවන්. හරි? වෙනත් සමීකරණ මේවල වෙනස් වෙන තැනුත් තියෙනවා. හරි? ඒවා ටිකක් අභ්‍යාස සමග අධ්‍යයනය කර යුතුයි. නැත්නම් ළමයි ඒක හරියට කරගන්න බෑ. සමහර ඒවා තියෙනවා අර සාමාන්‍යයෙන් අපි සමීකරණය තුළ ගනුදෙනු සටහන් කරනට වඩා වෙනස් විදිහට සටහන් කරන් තියෙනවා. හරිද? මම කීපයක් ලියන්නම්. මේකේ මූලික ගිණුම් කරන සමීකරණ දන්නවනේ. වත්කම් සමානයි වගකීම් ධන හිමිකම්. හරිද? ඊට පස්සේ ඔයාලට තියෙනවා මොකද්ද? මෙන්න මෙහෙම. ජංගම නොවන වත්කම්. වත්කම් ධන ජංගම වත්කම් හරි සමානයි ජංගම නොවන වගකීම් ධන ජංගම වගකීම් ධන හිමිකම්. මෙහෙම ඉදිරිපත් කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔයාට තව සමීකරණයක් ගන්න පුළුවන් මෙහෙම වත්කම් සමානයි හරි වගකීම් ධන රඳවාගත් ඉපයුම් ධන ප්‍රාග්ධනය යෙදීම්. හරි මේවල වෙනස් වෙනවා සටහන් කරන විදි. මෙහෙම ලියන්න පුළුවන්. ඊට පස්සේ තව යාට ලියන්න පුළුවන් වත්කම් සමානයි වගකීම් ධන ලාභය ධන හිමිකම. මෙහෙම ලියන්න පුළුවන්. ඊට පස්සේ වත්කම් ධන වියදම් සමානයි වගකීම් ධන ආදායම් ධන හිමිකම. මේවල හිමිකම් හැම එකම තිබ්බ වුණාට වෙනස් වෙනවා ළමයි. හරි? මේවල සටහන් කරන විදි වෙනස්. දැන් අපි හිතමු එකම ගණන් ටික මේකට යොදන විදිහයි මේකට යොදන විදිහයි වෙනස්. ගණන් හඳුනා ගන්න විදිහත් වෙනස්. හරි මේ විදිහට තව තියෙනවා. හරි තව විහිදවා ලියන්න පුළුවන්. ඒතර ප්‍රධාන කොටස් ටික මම මේ කිව්වේ තව විවිධ අයිතමයන් දාලා අපිට සමීකරණය කොන්න ගන්න ප්‍රධාන වශයෙන් මූලික හඳුනා ගැනීම කොටස් ටික තමයි මේ තියෙන්නේ. හරි මේ වලින් අපි සෑහෙන අභ්‍යාස ප්‍රමාණයක් මේක සමීකරණයක සහ සියලුම සමීකරණ ආවරණය වෙන්න ඔයාලට අභ්‍යාස කරනවා. හරිද? ඒතර මේ විභාගය තුල ඉලක්කගතව අපි ඒව කරනවා සහ විභාගයට එන්න පුළුවන් සහ ඊටත් එහා ගිහිල්ලා අපි මේ සමීකරණට අදාළ අභ්‍යාස කරනවා. එතකොට තමයි ඔයා සන්නද්ධ වෙන්නේ. හරි?
ඒ විදි අධ්‍යයනයක් ඔයාට අවශ්‍ය වෙනවා මේ සමීකරණ සම්බන්ධයෙන් ඉගෙන ගන්න. සහ අනිත් දේ මේක ඇතුලේ විශේෂයෙන් ඔයාට තව දෙයක් ඔයාට දැනගන්න ඕන වෙනවා. ඒ තමයි විශේෂ ගනුදෙනු. හරි මේක ළමයි ප්‍රධාන වශයෙන්ම අදාළ වෙන්නේ රිවිෂන් කට්ටියට. නැත්නම් දැන් විභාගයේ ආසන්න කට්ටියට අර තියරි අවස්ථාවේදී සමීකරණයත් එක්ක ඉගෙන ගන්න ගනුදෙනු වලට අතිරේකව ඔයා විශේෂ ගනුදෙනු සහ විශේෂ තත්ත්වයන් අධ්‍යයනය කළ යුතුයි. හරි මම ඒ ටික කියන්නම්. ඒ කියනවා තනි පුද්ගල ව්‍යාපාරයකට අදාළව ඉගෙනගත්ත හරි සමීකරණයෙන් එහාට ගිහිල්ලා ඔයා හවුල් ව්‍යාපාරවල සමීකරණයක් හදලා පුරුවන් වෙන්න ඕනේ. නිෂ්පාදන ව්‍යාපාරවල සමීකරණයක් පුරුවන් වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ එතනින් එහාට සමාගම් වලට අදාළව සමීකරණයක් පුළුවන් වෙන්න ඕනේ. ලාභ අරමුණු කරනගත් සංවිධාන වලට සමීකරණයක් පුළුවන් වෙන්න ඕනේ. හරිද? එතකොට තියරි වෙලාවදී අපි මේක උගන්වන්නේ නැහැ. උගන්වන්න බෑ. හරිද? මේක රිවිෂන් ළමෙක් තමයි මේක විශේෂයෙන් බලන්න ඕනේ. වා තියරි ඉගෙන ගන්න අවස්ථාවේ ඉන්න ළමෙක් නම් මේ කොටස දැන්ම ඕනේ නැහැ. හැබැයි ඉස්සරහට අධ්‍යයනය කළ යුතුයි. ඒක අමතක කරන්න බෑ. මේවත් දැනගෙන තමයි විභාගයට යන්න ඕනේ. සහ තව මේකේ විශේෂ ගනුදෙනු සහ විශේෂ තත්ත්වයන් කියලා කියන්නකො මේ ටික තමයි විශේෂ තත්ත්වයන්. හරිද? මෙන්න මේ විශේෂ ව්‍යාපාර ගැන ඔයා මග හරව ගන්න නැතුව අධ්‍යයනය කරන්න ඕනේ. සහ විශේෂ ගනුදෙනු ගත්තොත් එහෙම ඔයා මුල් අවස්ථාවේදී අධ්‍යයනය කරන්නේ නැති මෙන්න මේ වගේ ගනුදෙනු. උදාහරණ විදිහට අඩමාන ණය වෙන් කිරීම, හරි අපි හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම කියලාත් කියනවා. ඊට අමතරව සමාගම් එක්ක තියෙන ප්‍රත්‍යාගණන, හරිද? ඊට පස්සේ ෂෙය සම්බන්ධ ගනුදෙනු මේව නම් අපි කරනවා ගොඩක් වෙලාවට මුල් අවස්ථාවේදී. හරි. ඔන්න ඔය වගේ විශේෂ ගණන් තව ඒවා තියෙනවා. මට ලියන්න පුළුවන් ගොඩක් ඒවා. අර මූලික අවස්ථාවේ අධ්‍යයනය කරන්න බැරි වෙන සමහර ඒවා තියෙනවා. හරි සහ අර සරල ගණන් ඇතුලේ අපි අධ්‍යයනය කරන්නේ නැති ඒවා ටිකක් තියෙනවා. මෙන්න මේ වගේ විශේෂ ගණන් දේවල් ටික. විශේෂ තත්ත්වයන් ටිකක් තියෙනවා මේ සමීකරණත් එක්ක ඉගෙන ගන්න. ඒ කියන්නේ ගිණුම්කරණය තුල මූල්‍ය ගිණුම්කරණය තුල තියෙන ඕන දෙයක් මේ ගිණුම්කරණ සමීකරණයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. හරි? එතකොට එහෙම ඉදිරිපත් කරන්න පුළුවන් වෙනකොට හරි ඔයා දැන් මේක දෙවෙනි පාඩමේදී ඉස්සලාම ගණන් හදන වෙලාවේදී ඔයාට සියලුම ගණන් උගන්වලා නැහැ අපි. හරි අවසානයේදී තමයි අපි ටිකෙන් ටික තමයි මේ ගණන් උගන්වන්නේ. හරිද? එතකොට ඒ ඕනම ගණනක් මේ සමීකරණයට දාන්න පුළුවන් වෙන්න නම් ඔයා මේ වෙලාවේ අවබෝධාත්මක ඉගෙන ගන්න ඕනේ. සහ රිවිෂන් වෙලාවේදී රිවිෂන් අවස්ථාවේදී ඔයා සමීකරණ කොටසදී ඒවත් එක්ක ඉගෙන ගන්න ඕනේ. හරිද? මේක ස්පෙෂලි මම කියන්නේ මේක රිවිෂන් කොටසක්. හරි? රිවිෂන් කොටසක්. ඉතින් මේකත් එක්ක තමයි 100% මේ පාඩම සම්පූර්ණ වෙන්නේ. හරිද? පාඩමේ ఉన్న සමස්තය මම ඔයාලට පැහැදිලි කිරීම කරා. හරි? මේක ඇතුලේ සියලු කොටස් ටික තියෙනවා. හරිද? මූලික හැඳින්වීම කිව්වා. ඊට පස්සේ හිමිකම සම්බන්ධයෙන්, ලාභය සම්බන්ධයෙන්, ආරම්භක ශේෂ සම්බන්ධයෙන්, හරි? ඊට පස්සේ සමීකරණය පදනම් ගණන් ලිවීම සහ විශේෂ ගණන. ඕකේ තමයි සමස්ත පාඩමේ සංහිතිය ගොඩනගෙන මේකත් එක්ක සම්බන්ධිතව ව්‍යුහගත රචනා ප්‍රශ්න වගේම සහ කෙටි ප්‍රශ්නත් මේකත් එක්ක සාකච්ඡා වෙනවා. එතකොට ඒ දේවලුත් මේවත් එක්ක සම්බන්ධිතයි. හරි? ඒතර මේක තමයි මූලික સિદ્ધාන්ත කොටස් ටික. සහ මීට අමතරව මේකේ දැන් අපි ගත්තොත් එimhe හැඳින්වීමේදී ඔය සංකල්ප වගේ කොටසුත් සම්බන්ධ වෙනවා. ඒක සංකල්ප වගේ දේවල්. ඒතර මේ සමස්තය අපි පාඩම තුල සවිස්තරාත්මකව සාකච්ඡා කරනවා. ඉතින් ඔයාලට මේකේ මොන හරි මගහැරීම් තියෙන කෙනෙක් නම් කතා කරලා ගන්න. හරි? මොකද දෙසරයක් හිතන්න එපා. මම ප්‍රධාන වශයෙන් අර මුලින් කියපු එක නැවත කියලා පාඩම අවසන් කරන්නම්. මේකේ යම් කොටසක් ඔයාලට මගහැරිලා නම් පන්ති ගිහිල්ලත් එක දිගට ඉගෙනගෙනත් මගහැරිලා නම් හරි අවබෝධයක් නැත්නම් ඒ මුලින් ඉඳලා ඉගෙන ගත්ත ක්‍රමයේ අවුලක් තියෙනවා. හින්දා සමස්ත කොටසම හරියට ඉගෙන ගන්න කියන එක යෝජනා කරනවා. ඉතින් මේක හරි ලස්සන පාඩමක් අර මම මුලින් කිව්වා වගේම හරි ඔයගලන්ගේ විෂය හරි ලස්සනයි. හරි අභියෝගාත්මකයි. හැබැයි සුන්දරයි අවසානයේ මරු හරි ජයග්‍රහණයක් තියෙනවා. ඉතින් මේක ටිකෙන් ටික කෙටියෙන් යා යුතු මාර්ගය. හරි මේක අමාරුයි කියලා හිතන එපා. හරි මේකේ අවසානයේ මාර ලස්සනයි. ඉතින් මේකේ අර එක්ස්පීරියන්ස් එක ගන්න. හරි සහ මේකේ ඔයාට මේ මග පෙන්වන්න සහ මේකේ මේ ඔයා තරණය කරන්න ඔයාත් එක්ක උදව්වට ඉන්න ඔයාට සහයෝගය දෙන්න පුළුවන් හොඳ සුදුසුකම්ලත් මග පෙන්වන්නේ හොයාගන්න. හරිද? සහ මේකේ ඔයාට විශේෂයෙන් මතක් කරන අර මං කිව්වේ කන්ද නගින වැඩේට හරි මූලික අවබෝධයෙන් මේ පාඩම. හරි ඔන්න ඔයාට මං ඩ්‍රාෆ්ට් එකක් විදිහට පැහැදිලි කරා. ඉතින් අපි ඉස්සරහ පාඩම් වලින් හම්බෙමු. ඉස්සරහ පාඩම් කියලා කියන්නේ මේ කන්ද නගින කොටස් ටික. ඒ ටිකත් අර රහට ඔයාට ඉගෙන ගන්න පුළුවන්. සහ බය නැතුව සම්බන්ධ වෙන්න ඔයාට මේකේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් මොකද අපි මේ කන්ද තරණය කරලා අතිසාර්ථකව ලොකු ළමයි ප්‍රමාණයක් මේ කන්ද මුදුනට ගෙනිච්ච වැඩසටහනක් අපේ පන්තියේ තියෙන්නේ. එහෙනම් නැවත අපි පන්තියකින් හම්බෙමු වැඩසටහනකින් හම්බෙමු. එහෙනම් ඔයගන් සුබ පතනවා මේ කන්ද පරිස්සමට තරණය කරන්න පුළුවන් වෙන කියලා සහ මතක් කරනවා. හරි ඔයාට මොන හරි මේ කන්ද නගිනකොට ප්‍රශ්නයක් වුණොත් මග නැවතුනොත් හරි වැටුනොත් ඔයා හිර වුණොත් කතා කරන්න අපිවත් එක්ක ඉන්නවා. එහෙනම් හමු වෙමු මේ ගිණුම් කරණේ ප්‍රීමියම් අත්දැකීම